සුබ දවසක්. මම නිල්පොනික්ස් වෙතින් සමුත් සමන්දන. අද අපි ෆ්ලෑෂ් ටියුටෝරියල්ස් වෙතින් කතා කරන්න යන්නේ ස්ටේජ් එක මතට මෙන්න මේ විදිහට වීඩියෝ එකක් පතිත කරගන්නේ කොහොමද කියලා. දැන් මම ටෙස්ට් එකට සාදාගෙන ඇති වීඩියෝ එක පරිදි ඔබට ආරත් පුළුවන් මෙවැනි ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කර මේ විදිහට වීඩියෝ එකක් තමන්ගේ FLA OSWF වීඩියෝ එක මතට පතිත කරගන්න. හරි. දැන් අද අපි පටන් ගන්න යන්නේ අලුත් ප්‍රොජෙක්ට් එකක්. මුලින්ම තමන් ඉන්සර්ට් කරන්න හදන වීඩියෝ එකේ සයිස් එකට අනුව නැත්නම් වීඩියෝ එකේ සයිස් එකට කිහිපයක් වැඩිව height එකකින් කිහිපයක් වැඩිව ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කරන්න. ඒ වගේම දැන් ඔබට මෙතන පේන්නේ නැහනේ උපරිම සංඛ්‍යාව. ඒක නිසා fit in window යන property එක දෙන්න. ඉන්පසුව ඔබට තියෙන්නේ ඔබ මේ ස්ටේජ් එක මතට පතිත කරන්නට යන වීඩියෝ දර්ශනය මෙතෙන්ට import කරන්න. ඒක නිසා පළමුවෙන්ම වීඩියෝ එක තෝර ගන්නවා. ඉන්පසුව ඔබට තියෙන්නේ next button එක බලන්න. මෙතන තමයි skin කියන්නේ ඔබ අවශ්‍ය දැන් skin එක මේ වීඩියෝ එකට තෝරගන්න ඕනේ. දැන් මෙවැනි එකක් කියන්නේ දැන් ඔබට play pause buttons slider එකක් ඒ වගේම volume controls අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් none කියන property එක යොදලා ඒවා දාන්න. හරි. ඒක නැති කරලා දාන්න. හරි. දැන් අපි දැනට clear over all කියන property එක යොදනවා. හරි. දැන් අපිට ලැබිලා තියෙනවා successfully created project එකක්. දැන් අපිට තියෙන්නේ මේක ටෙස්ට් කරන්න ctrl සහ enter යතුරු බලන්න. දැන් ඔබට පේනවා මෙතන ස්ලයිඩර් එකක් තියෙනවා. අපිට ඕන තැනට යාමට හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් ශබ්දය ගැන සිතුවොත් දැන් ශබ්දයේ පළවෙනි කොටසේ තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් මේ controls ටික දාන්න. ඒ වගේ controls ටික පසුවත් ඔබට නැති කිරීමේ හැකියාව තියෙනවා. ඒකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ skin මේ properties යටතේ මේ skin කියන property එක ක්ලික් කරාන් පස්සේ ඔයගලන්ට select skin කියලා window එකක් ලැබෙනවා. ඒ skin එකේදී ඔයගලන්ට පුළුවන් none යොදලා ඒ වීඩියෝ එක සකස් කරගන්න. දැන් ඔබට පේන කෙලින්ම වීඩියෝ එකට දර්ශනයටම යනවා. හැබැයි මෙතනදී අපි සැලකිලිමත් විය යුතු එක දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක අපගේ ප්‍රොජෙක්ට් එක තියෙන ෆෝල්ඩර් එකේම තිබ්බොත් තමයි මේ වැඩේ සාර්ථකව සිදු වෙන්නේ. ඒක නිසා අපි මේ වීඩියෝ එකත් ෆෝල්ඩර් කියන්නේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකේම තැබීමට වැඩ කටයුතු සලස්වා ගත යුතුයි. නැත්නම් මේ FLV ෆයිල් එක හෙට හරි move වුණොත් වැඩේ මෙහෙට වෙන්න පුළුවන්. ඒක නිසා අද කියවු දෙන විදිහට මේ වැඩේ කිරීමට ඔබ සමත් විය යුතුයි. එහෙනම් ස්තුතියි රැඳී සිටියට. තවත් මේ වගේ වීඩියෝ නම් අපේ නිල්පොනික්ස් ටියුටෝරියල්ස් එහෙම නැත්නම් නිල්පොනික්ස් වීඩියෝස් කියන YouTube channel එකට subscribe කරන්න. ස්තුතියි.